24 වෙනි ගානේ අසමානතාවයක් දීලා තිනවා. ඒ අසමානතාවයේ ඍණ නිකිලමේ විසඳුම් සොයන්න කියලා තමයි තියෙන්නේ. හරි. හදලා බලමු. 3x ධන 11 විශාලයි 2. සමාන කට්ටිය මම හිතන්නේ මේකත් පැටලෙන්නේ නැති. කට ඇරිච්ච පැත්ත කියන්නේ විශාලයි. අර චූටි පැත්ත කියන්නේ කුඩයි. එහෙම මතක තියාගන්නත් පුළුවන් ලේසියෙන්. වැඩියෙන් ඇරලා තියෙන පැත්ත විශාලයි. අර චූටි පැත්ත තුඩ පැත්ත අගය අඩුයි කියලා තමයි කියන්නේ. හරි. අපි මේක උක්ත කරමු. 2 ඍණ 11 ඍණ 9 සමාන 3x x විශාලයි ඍණ 3. හරි. මේකත් මනෝමයෙන් හදන්න පුළුවන්. කෝකටත් කියලා මම ලිව්වා. ඊට පස්සේ අපෙන් අහන්නේ ඍණ නික්ලීමේ විසඳුම්නේ. සංඛ්‍යා රේඛාවක් මවා ගන්න. සංඛ්‍යා රේඛාවක් මවා ගත්තට පස්සේ ඒ සංඛ්‍යා රේඛාවේ ඍණ 3 තියෙනවා. අනිත් පැත්තට ඍණ 4 තියෙනවා, ඍණ 5 තියෙනවා. මේ පැත්තට ඍණ 2 තියෙනවා, ඍණ 1 තියෙනවා, බිංදුව තියෙනවා, ඊට පස්සේ ධන සංඛ්‍යා තියෙනවා. අපි ඇදලා බැලුවොත් අපි ගමු මම ගන්නම් මෙතන ඍණ 3 කියලා. එතකොට මේ පැත්තට තියෙනවා ඍණ 2, මේ පැත්තට තියෙනවා ඍණ 1, මෙතන තියෙනවා බිංදුව 1 2 කොහොම විදිහට තියෙනවා. මේ පැත්තට තියෙනවා ඍණ 4, ඍණ 5 ඔය විදිහට. මේකේ අහන්නේ ඍණ 3 අපිට ආපු උත්තරේ x කියන්නේ ඍණ 3ට වඩා විශාලයි. හොඳට මතක තියෙන්න ඕනේ. මෙතන ඍණ සංඛ්‍යාවක් කියන්නේ. ධන සංඛ්‍යාවක් නෙමෙයිනේ. ධන සංඛ්‍යා නම් 3ට වඩා 4 ලෝකයි, 4ට වඩා 5 ලෝකයි එහෙම. හැබැයි මෙතන තියෙන ඍණ සංඛ්‍යා හින්දා ඍණ 3ට වඩා ඍණ 2 විශාලයි. ඍණ 2ට වඩා ඍණ 1 විශාලයි. බිංදුව ඊට වඩා විශාලයි. අන් මේ විදිහට අපිට එන්නේ මෙන්න මෙතන ඉඳලා මේ පැත්තට තමයි යන්න වෙන්නේ. ඒ නිසා අපි ලියාගමු ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් මේක අපෙන් අහලා තියෙන්නේ ඍණ 3ට වඩා විශාල ඍණ නික්ලමය ඍණ නික්ලමේ විසඳුම්නේ. ඒතර අපිට ගන්න පුළුවන් උත්තරය තමයි ඍණ 2යි ඍණ 1යි කියන උත්තරය තමයි අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ලේසි මනෝමය හදන්න පුළුවන් මම කොහොමද කියලා ඉතින් ලිව්වා.